හෘදයාබාධ කියන්නේ වයසක අයට විතරක් වෙන ලෙඩක් කියලා ඔබ තාමත් හිතනවද? පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ වයස අවුරුදු 25ත් 40ත් අතර තරුණයින් හෘදයාබාධ නිසා මිය යාමේ ප්‍රවණතාවය 120කින් වැඩි වෙලා තියෙනවා. ඇයි මේ වගේ දේවල් වෙන්නේ? අද අපි කතා කරන්නේ ඒ පිටුපස තියෙන රහස්‍යගත හේතු ගැන. අපි හිතන්නේ රෑ නිදිවැරීම සාමාන්‍ය දෙයක් කියලා. නමුත් ඔබ රෑ මැදියම් වනතුරු අවදි වී සිටින විට ඔබේ ශරීරයේ කෝටිසෝල් වැනි ආතති හෝමෝන අධික ලෙස ස්‍රාවය කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට හදවතේ ගැස්ම අසාමාන්‍ය ලෙස වැඩි වෙලා ඔබේ හෘද ස්පන්දන වේගය පාලනයෙන් බැහැර වෙන්න පුළුවන්. මෙය තරුණ හදවතක් අකාලයෙන් නතර කරන ප්‍රධානතම හේතුවක් වෙනවා. ඊළඟ හේතුව තමයි ක්ෂණික ආහාර. ඒ විතරක් නෙමේ. අද තරුණයන් අතර ජනප්‍රියම එනර්ජි ඩ්‍රින්ක්ස්. මේවා ඔබේ හදවතේ හතුරන්. මේවා නිසා ඊටාම කුඩා වයසකදීම ඔබේ දමන තුල මේදේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ රූපේ පෙනෙන පරිදි මේ මේදේ නිසා රුධිර ගමනාගමනය අවහිර වෙලා ඊටාම වේගයෙන් රුධිර කැඩි ගැසීම් ඇති වෙන්න පුළුවන්. ව්‍යායාම කිරීම හොඳ දෙයක් තමයි. හැබැයි ඔබේ ශරීරයට ඔරොත්තු නොදෙන ලෙස අධික බර එසවීම සහ වෙහෙසීම භයානක වෙන්න පුළුවන්. මෙහිදී හෘද පේශි වලට අධික පීඩනයක් එල්ල වෙලා ඒවායේ ශුද්‍ර පැලීම් ඇති වෙනවා. මේ හදිසි හෘදයාබාධයකට මඟ පාදන තවත් රහස්‍යගත හේතුවක්. තරුණ අයට heart attack එනකොට හැමතිස්සෙම පපුව පැලෙන රිදෙන්නේ නැහැ. බොහෝ වෙලාවට මේ සාමාන්‍ය බඩේ දැවිල්ල, ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් වගේ දෙයක්, අධික තෙහෙට්ටුවක් හෝ හකුවල දැනෙන අපහසුාවක් විතරක් වෙන්නත් පුළුවන්. ඔබට සාමාන්‍යයෙන් දැනෙන හතියට වඩා වැඩි හතියක් දැනෙනවා නම් ඒ ඔබේ හදවත ලබා දෙන අවසන් අනතුරු ඇඟීම වෙන්න පුළුවන්. මේ අනතුරින් බේරෙන්න අපිට පුළුවන්. ඔබ වයස අවුරුදු 25 ඉක්මූ අයෙක් නම් අවම වශයෙන් වසරකට වරක්වත් රුධිර පරීක්ෂණයක් හෙවත් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරගන්න. ඔබේ රුධිරයේ මේදේ සහ සීනි මට්ටම වල වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනාගතයේ ඇතිවෙන හැකි මාරාන්තික අනතුරක් අදම වළක්වා ගන්න පුළුවන්. ඔබේ හදවත රැකගන්න තීරණය තියෙන්නේ ඔබේ අතේ. ඔබේ මේ පුංචි වෙනස්කම් ඔබේ ජීවිතේ බේරගන්න බව හොඳින් මතක තබා ගන්න ඕනේ. මේ වැදගත් තොරතුරු ඔබේ මිතුරන් අතරත් බෙදා ගන්න. ඔවුන්ගේ ජීවිතයත් බේරගන්නේ ලොකු හේතුවක් වෙනවා. තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමග එකතු වෙන්න.